අපි ඇවිල්ලා ඉන්නේ දැරණියගල තියෙන ලස්සනම දියැලක් බලන්න. ඉතින් මේ පාර මේ දියැලට යන්නේ කොහොමද කියලා බලන්නත් එක්ක තමයි මේ ෆුල් වීඩියෝ එක අපි ගෙනහැල්ලා තියෙන්නේ. ඉතින් කට්ටිය ෆුල් වීඩියෝ එක බලමු. මෙතනට යන්නේ කොහොමද, මෙතන යන පාරවල් දැරණියගල කොහොමද, කොතනද තියෙන්නේ, හැමදේම මේ වීඩියෝ එකෙන් බලා ගන්න ඔයාලට පුළුවන්. ඉතින් මම ආයේ මගේ යාළුවෝ ටිකත් එක්ක ඉතින් දැරණියගල තියෙන ලස්සනම අල්ලක් බලන්න අපි ඔයාලට පේන ඇති පිටිපස්සෙන් අල්ල පේනවා. ඉතින් ෆුල් වීඩියෝ එක අනිවාර්යෙන්ම වීඩියෝ එක ඉවරකම් බලන්න ඕන. මොන වගේද ලස්සනයිද හැමදේම ෆුල් වීඩියෝ එකේ තියෙනවා. සුන්දර දැරණියගල පාරේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පේන ඇති දැරණියගල පැත්තට තමයි තියන්නේ. ලස්සනම ඇල්ලක් බලන්න. ඉතින් ඇල්ලක් වට එක ක්වොලිටිම දෙයක් තමයි. ඉතින් අපි බලමු ගිහිල්ලාම. හරි අපි දැන් ලස්සනම තැනකට ඇවිල්ලා ඉන්නේ. පාලමක් සෙට් වෙනවා. ඉතින් අපි ඉන්නේ පාලම උඩ. ඔයාලට ඇහෙන ඉතින් සද්දේ. ඉතින් මේ ඉන්නේ අපිත් එක්ක ආපු සෙට් එක. ඔයාලට පේනවා මේ පැත්තෙන් ආපු සෙට් එක. කො CS පාරක් දෙන්න. එන්න දිනවා සුපිරිම ප්ලේස් එකක්. ඉතින් ඔයාලට පේනවනේ කොහොමද කියලා. කොහොමද ලස්සන? මාර ලස්සනයි. අපි ආපු කට්ටිය බලමු. මේ ඉන්නේ විහෙක ශාමාල්. හයි හයි. ඉතින් මේ ඉන්නේ යොහාන්. මේ ඉන්නේ ඉදුවර තරුණෙක් කැම්මටම. අපි ගිහිල්ලා බලමු ප්ලේස් එකට. කොහොමද ප්ලේස් එක? වතුර මාර හීතලයි, වතුර සුපිරි. ඉතින් දැරණියගල තියෙන ලස්සනම තැනකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. අපි ගිහිල්ලාම බලමු එතන තියෙන ලස්සන මොන වගේද කියලා. අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි යන පාරේ අපි ඉස්සරහටම ගිහිල්ලා බලමු.
ඉන්න පුළුවන් සත්තු ඉතින් ඒ නිසා ඉතින් තව දෙයක් පීගන්න පුළුවන් කට්ටිය විතරක් අනිවාර්යෙන් මෙන්න මේ මැද හරියට යන්න ඕන. මොකද මේ හරිය ගැඹුරුයි. අඩි සාමාන්‍යයෙන් 8ක් 7ක් වගේ ගැඹුරක් තියෙනවා. ඉතින් ඒ නිසා පීගන්න පුළුවන් කට්ටියට විතරක් මෙතනට යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනිත් අය මේ හරිය ප්‍රශ්නයක් නැහැ.